අර ජෙන්සි ළමයා ගැන ඇයිස පන්ති කිව්වේ නැත්තේ මොනවද? කවුද? අය අර සිරිමාව එකේ ස්ටේජ් එකට නැගලා අර ඔව් ඒ ළමයා කියපු දේ කරලා මේ වා කියන්නේ මේ පොඩි උන් ඔක්කොම මේ ෆෝම් කරන්න කියලා. ඒ ඉවෙන්ට් එක අස්සේ වෙනම අරගෙන යාගේ කතාව යා කරලා බැහැලා ගියා. ඒක හරි. ඒක මොරාල්. හැබැයි එතනින් එහාට ඒ ඉවෙන්ට් එක ඒ අස්සේ වෙන අසරණකම පාසල වන අසරණකම. දැන් එයා කියනවනේ එයා මෙච්චර කාලයක් මේවා කරේ පාසල වෙනුවෙන් කියලා. එතකොට එයා අභියෝගයට ලක් කරන්නේත් මොකද්ද? ඒ පාසලමනේ. ලැජ්ජාවටපත් වෙන්නේ ඒ පාසලමනේ. ඒතර ඔයා හිතන්න ඔය ඉස්කෝලේ එක කීර්තිනාමය කියන එක ඔය ළමයි විතරක් ගොඩනගන එකක් නෙමෙයිනේ. පාසලක කීර්තිනාමය කියන එක ගුරුවරු, විදුහල්පතිවරු, ආදී ශිෂ්‍යයෝ කියන්නේ කොච්චර කාලයක යුග ගානක දෙයක් පාසලක කීර්තිනාමය කියන්නේ. ඉතින් ඒක එක ළමෙක්ගේ ස්වార్థකාමී අදහස වෙනුවෙන් මම හිතන්නේ එහෙම කතා කරනවා කියන එක මම හිතන්නේ ඒක අපි මේ සමාජයේ විසින් يعني අනිත් අය අපේ ළමයිව පොළඹවන්න ඕනේ අදහසක් කියලා නම් මම ඒක හිතන්නේ. අපි ඒ වගේ වලදී මේ ජෙන් Z එක මේ උඩ දාලා උරේ කියන්න හොඳ නැහැ. මොකද හැම එකම දෙපැත්තක් තියෙනවා. ඒක අර කතාව එළියට එනකොට ඇත්තටම අපේ අය අයියේ කතාවට ගොඩාක් මේව කරේ. ඔය එරියස් එක තියෙන ගොඩක් අය සමාජයේ ඉන්නවා. ඒ කියන්නේ පුතා මේ සමාජය ඇතුලේ අපි ජීවත් වෙනකොට අපිට ඔය අරියාදුව හැමතිස්සෙම වෙනවනේ ඉස්කෝලේ හරි අපි රස්සා කරන හරි තැන්වල හරි. ඒක පුතා සමාජ ස්වරූපය. ඉතින් ඒකට විරුද්ධව අපි නැගී ඉන්න ඕනේ. ඒක හරි. ඒකේ කිසි තර්කයක් නැහැ. හැබැයි වැඩේ වෙන්නේ අපි නැගී සිටිය යුත්තේ කොතනද කියන එක නේද? ළමයාගේ ඇත්තම කතාවේ මොරාල් එකක් තියෙනවා. අපි මොරාල් එකක් කියන එක හැමතිස්සෙම අපි ළමයව අපි කියන්නේ අගය කරන්න ඕනේ. නමුත් ඒ මොරාල් එක දෙන්නේ කොතනද කියන එකත් අනිත් පැත්තට හිතන්න එපා. අනිත් එක එයා ඉස්කෝලෙන් අවුට් වෙච්ච ළමෙක්නේ. අවුට් වෙච්ච ළමයෙකුට කොහොමත් මොරාල් එක තියෙනවා එළියට ඇවිල්ලා තමන්ගේ සද්ද දාන්න. අනිත් එක ඒ ළමයාගේ කතාව පිටිපස්සේ මට නම් තේරුණා අනිවාර්යෙන් එයාට පොඩි තල්ලුවක් තියෙනවා. එයාට ළමෙක් කවදාවත් පුතා තමන්ගේ යාළුවෙක් අභිබවා ඔයයි මායි එකට ඉන්නවනම් එක ඉස්කෝලේ එක ඉවෙන්ට් එක අපි දෙන්න ක්ෂේත්‍ර දෙක වෙන්න පුළුවන්. හැබැයි මගේ දේ ඔයාට යනවා කියන එක මගේ හිත ඇතුලේ දුකක් ආවට මං ඔයාව අපි දෙන්නම එක මං හිතන්නේ මං දැක්ක අර ගේම්ස් කැප්ටන් වයිස් කැප්ටන්. එහෙම ඉතින් අභියෝගයට ලක් කරමින් සමාජයක් ඉස්සරහා ඒක මට ලැබිය යුතුයි කියන ඉල්ලීම මං හිතන්නේ ක්වොලිටි වයිස් හොඳයි කියලා. ඉවෙන්ට්ස් දෙකක්. මෙයා ස්කොෂ් යාළුවා ස්විමින්. ඒ ඇත්තටම මේ අර ප්‍රින්සිපල් උත් කියලා තිබ්බනේ ස්කොෂ් කියන්නේ බොහොම නිකන් සාපේ ක්‍රීඩාව හරි ජාත්‍යන්තරයට ගියා හරි. නමුත් අඩු තරංකාරීත්වයක් තියෙන ක්‍රීඩාවක්. නමුත් ස්විමින් කියන්නේ ඊට වඩා වැඩි තරංකාරී ගොඩක් ඉස්කෝලේ එකේ තරඟ කරනවා. එතකොට ඉතින් හැම පැත්තෙම බලනවා කියනවනේ. ඉතින් ඔයාලා ලකුණු දෙනකොට එහෙම එනවා ඉතින්. හැබැයි ඉතින් ඉස්කෝලේ වල ෆේවරේෂන් උත් තියෙනවා. ඒකත් නෑ කියන්න බෑනේ. ඉතින් එහෙම එකක් තියෙනවා. ඒ හින්දා කවින්ද අපි මේ වගේ දේවල් අපි ඒවා සමාජයට යන්න දෙන්න ඕනේ. ඒවා නිකන් අනවශ්‍ය විදියට අපි නිකන් මාකට් වෙන විදියට ඕවා ප්‍රශ්න කරලා හරියන්නේ නැහැ. අපි මාකට් වෙනවා කියන එකයි අපි සමාජයට අර්ථයක් කරනවා කියන එකයි දෙක. ඒ නිසා මම හිතනවා ඒක අපි ඒවා නිකන් ලොකුවට මේ නටලා දඟලන්න ඕන දේවල් නෙමෙයි. මම නම් ඒකට එච්චර ඇත්තටම ළමයාගේ මොරාල් එක ගැන ඇත්තටම මට සන්තෝෂයි. නමුත් ඒ මොරාල් එක පාවිච්චි කළ යුත්තේ කොතනද කියන එක පිළිබඳව තමයි අපි දෙන්න ඕනේ.